මේ ලෝකේ තියෙන රසම ව්‍යංජනය හදමුද අද මාත් එක්ක. ඉතින් ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් ලයිෆ් විත් ඔමේලියා අපේ YouTube නාලිකාවට. ඉතින් අද උදේම මම හදන්න යන්නේ මෙන්න මේ මැල්ලුම. ඉතින් ගොඩක් අය දන්නවනේ මේ තමයි මඤ්ඤොක්කා කොළ. එහෙම නැත්නම් මඤ්ඤොක්කා දළු. ඉතින් මම නම් මගේ ජීවිතේ කන්න කැමතිම ව්‍යංජනේ එහෙම නැත්නම් එළවලුව තමයි මඤ්ඤොක්කා මැල්ලුම කියලා කියන්නේ. ඉතින් මඤ්ඤොක්කා කොළත් අපේ ගෙවල්ලත් දැන් ගොඩක් හිඟයි. මොකද මේ රිලවුන්ගේ ප්‍රශ්න නිසා එයාලා කඩ කඩ කන නිසා ඉතින් ඇත්තටම අපේ ගෙවල් වල දැන් හදාගන්න හරිම අමාරුයි. ඉතින් මම මේ කොළ ටිකත් අපේ වෙන ගෙදරකින් තමයි ඉල්ලගත්තේ කන්න ආස නිසා. ඉතින් ඉස්සර මම මේ කොළ ටික සෝදගත්තා. සෝදාගෙන තමයි මේ විදිහට කඩලා සුද්ධ කරගත්තේ. ඉතින් ගොඩක් දළු වගේ ඒවා තමයි ගන්න ඕනි. මෝරපුව අරගෙන කන්න බෑ ඉතින්. ඒ වගේම තමයි මඤ්ඤොක්කා කොළ හොඳට සුද්ධ කරන්න ඕනේ. මොකද මේ කොළවල සමහරලාට යටිපැත්තේ සුදු පාට පුල්ලි පුල්ලි වගේ තියෙන සුදු පාට සතෙක් ඉන්නවා. ඒ නිසා හොඳට තෝරලා බලලා ගන්න ඕනේ. ඉතින් මඤ්ඤොක්කා කොළ ටික ඒ විදිහට කඩාගෙන මම මේ වගේ පුංචි කෑලි වලට කපා ගත්තා. ඉතින් වංගිඩිය කොටනවා නම් චූටිම කෑලි වලට කපා ගන්න තරමට හොඳයි. මම අද බ්ලෙන්ඩ් එකේ හදන නිසා ලොකු කෑලි වලට තමයි කපා ගත්තේ. ඉතින් මඤ්ඤොක්කා කොළ වලට නැතුව බැරි දෙයක් තමයි මෙන්න මේ විදියට සුවඳම සුවඳ සරම සර නයිමිරිස්. මම මගේ ගහින් නයිමිරිස් කරලා තුනකුත් මේ විදියට කඩාගත්තා. දැන් අපි කරන්න ඕනේ අපේ බ්ලෙන්ඩ් කප් එකට මේ විදියට මඤ්ඤොක්කා කොළ ටික එකතු කරගන්න එක. මේක දෙපාරකට තුන් පාරකට වගේ කොටා ගන්න එකවර කොටන්න බැහැනේ. ඒ නිසා එක මිනිස් කරාලක් මන් දාලා මුලින් කොළ ටික මේ වගේ කොටා ගන්න යන්නේ. ඉතින් වංගෙඩි කොටද්දී නම් මඤ්ඤොක්කා කොළ නිකන්නේ කොටන්නේ. ඒ වුණාට බ්ලෙන්ඩ් කප් එකේ කොටද්දී මේ විදිහට වතුර එකතු කරගෙන තමයි කොටන්න ඕනේ. නැත්තම් කෙටෙන්නේ නැහැ, ඇඹරෙන්නේ නැහැ. ඉතින් බ්ලෙන්ඩ් කප් එකේ කොටද්දී පුංචි අවාසියක් තියෙනවා. ඒ තමයි මේක ගොඩක් ක්‍රීමි ගතියක් එනවා. ඒ නිසා චුට්ටක් නතර කර කර බල බල තමයි කොටා ගන්න ඕනේ. නැත්තම් මේක ගොඩක් තෙත ගතියකට වගේ එනවා. තව පුංචි දෙයක් කියන්න මම මේ වතුර දාලා කොටද්දී මෙන්න මේ විදිහට කලින් කොටපු ටික මේ විදිහට පෙරා ගන්න. ඒ වතුර ටිකම ඊළඟ පාර මඤ්ඤොක්කා කොළ ටික කොටද්දී පාවිච්චි කරන්න. එහෙම නැත්නම් මේකට අලුතෙන්ම වතුර එකතු කරපුවම වෙන්නේ වතුර වැඩි වෙලා මේක තලපයක් වගේ වෙනවා. ඒ නිසා අර කලින් කොටාගත් එකේ යුෂ ටිකත් මේ විදිහට දාලා ඒක මදි නම් තව වතුර ටිකකුත් මේ වගේ එකතු කරගන්න. එතකොට මඤ්ඤොක්කා කොළ ටික ගොඩාක් අර මිරි වෙන්නේ නැතුව තලපයක් වගේ වෙන්නේ නැතුව ගන්න පුළුවන් අපිට. ඉතින් වංගෙඩි කොටද්දී නම් මේ ප්‍රශ්න නැහැ. ඉතින් අපි ඇත්තටම අපේ ගෙදර වංගෙඩියක් තිබ්බ දැන් ඒක කැඩලා පාවිච්චි කරන්න බෑ. ඒ වගේම තමයි අපේ ඉතින් කාලෙත් ලොකුවට ඉතුරු වෙනවා මේ විදිහට බ්ලෙන්ඩ් කරලා ගත්තම. ඉතින් මේ විදිහට දැන් ආය අලුතින් වතුර දාන්න ඕනේ නැහැ. අපි කොටාති දාගත්ත වතුර ටික තියෙන නිසා මේ විදිහට තැම්බෙන්න තියන්න ලුණු ටිකකුත් දාලා ඔයාලා දන්නවනේ මඤ්ඤොක්කා කොළ වහලා තම්බන්නේ නැහැ. ඇරලා තමයි තම්බන්න ඕනේ. ඉතින් ඒක තැම්බෙනකම් මම මෙන්න මේ විදිහට සුදු ලුණු ටිකක් එහෙම කොටා ගත්තා. මම දන්නේ නැහැ මට දැනලා තියෙන දෙයක් තමයි සුදු ලුණු කොටලා තෙලට දාද්දී පොත්තත් එක්ක දාද්දී සුවඳ වැඩි. ඒ නිසා මම නම් ගොඩක් වෙලාවට හොඳින් සුදු ලුණු එක සුද්ධ කරගෙන පොත්තත් එක්ක තමයි මේ වගේ කොටලා තෙලට දාන්නේ. දැන් ඕනේ චුට්ටක් තැම්බිලා තමයි තියෙන්නේ. තව චුට්ටක් වතුර ගතිය තියෙනවා. ඒ නිසා මම චුට්ටක් තැම්බෙන්න තව තියෙනවා. ඔන්න දැන් නම් වතුරේම හිඳලා ටිකක් තැම්බිලා තියෙන්නේ. මම මෙන්න මේ වෙලාවේ ගාගත්ත පොල් ටික එකතු කරගන්නවා. එකතු කරගෙන හොඳින් කලවම් කරන්න ඕනේ. ඉතින් සමහරව නම් මෙහෙම මඤ්ඤොක්කා කොළ කොටලා හදද්දී සමහරව මේ වගේ පොල් දාන්නේ නැහැ. ඒ වුණාට මම නම් දාලා තමයි හදන්නේ. එහෙම තමයි ගොඩක්ම රස. ඉතින් පොල් ටිකක් දාලා ඒක තැම්බෙන්න තව ටිකක් වෙලා තියෙනවා. තැම්බුණාට පස්සේ මේ විදිහට අපි තෙලට දාගන්න තමයි තියෙන්නේ. අබ සුදු ලුණු ඒ වගේම වේලිච්ච මිරිස් දාලා ටෙම්පරාද කරපුවම මේක හරිම සුවඳයි. ඔයාලා කැමති නම් තව නයි මිරිස් හරි තව මොන හරි දෙයක් එකතු කරගන්නත් පුළුවන් මේකට. රම්පි කරපිංචායවත් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට තියෙන්නේ තැම්බිච්ච මඤ්ඤොක්කා කොළ ටික මේ විදිහට තෙලට එකතු කරගන්න එක. එකතු කරගෙන ටිකක් හොඳට කලවම් කරගන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත මඤ්ඤොක්කා කොළ මැල්ලුම. ඇත්තට මේක හරිම රසයි. බත් එක්ක රසයි, පාන් එක්ක, රොටි එක්ක මේ හැම දෙයක් එක්කම කන්න පුළුවන්. ඒතර හරිම රසයි. සමහර මඤ්ඤොක්කා කොළ කපලා ලියලා එහෙමත් උයනවා මැල්ලුම හදනවා. අපි නම් හදන්නේ මෙහෙම තමයි. ටිකක් හදන්න අමාරුයි. ඒ වුණාට කන්න නම් හරිම රසයි, කන්න ආසයි, කන්න හරිම පහසුයි. ඉතින් එහෙනම් අදත් ලයිෆ් විත් ඔමේලියා අපේ YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා හිටපුවාලා හැමෝටම ගොඩක් ස්තුතියි. අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් වීඩියෝ එක හොඳයි කියලා හිතනවනම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ආයෙ දවසක එන්නම්.